හරි. අපි බලමු අද මේ ළමයි මොකද කරන්නේ කියලා. රැයට කන්න ආවෙත් නැහැ තාම. ළමයි අද මොනවද කන්නේ? රැයට. පීසා. ඔයා? ඔයා? එහෙනම් කවන්නේ නැනේ මාළුපා? කැමු කැමතිද? නයිස්. හරි. එහෙනම් මාළුපා අපි දැන් ලුණු කපා ගත්තා. මේ කපාගත්ත ලුණු එකට කොච්චි ටිකකුත් දාගත්තා. අපේ ලොකු එක්කෙනා කැමති ටිකක් සරට කන්න. ඊට පස්සේ මේ සුදු ලුණු ටිකකුත් දානවා. දාලා අපි බලමු මේක මේ කපලා අරගෙන හදාගන්න. ටිකයි සුදු ලුණුයි කොච්චි කපා ගන්නවා. මේ ආකාරයට අපි ලුණු ටික චොප් කරගත්තා. ඉතින් ඔයාලට තියෙන විදිහට කරන්න. මේ මට මේ වගේ භාජනයක් තියෙන හින්දා මම මේ විදිහට කරා. ඉන්පසු මේ ආකාරයට අල ටික අපි පොඩි කරගන්නවා. මේ ආකාරයට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වෙනකන් ඉඳලා අබැට් ටිකකුත් දාගෙන අබැට් ටික පුපුරනකොට අපි මේ ලුණු කපපු ඒවා මාළු අල ප්‍රාන් පේස්ට් එකෙන් ලුණු ටික මුලින් අපි දානවා. ප්‍රාන් පේස්ට් අපි දානවා. ලුණු ටික රම්මන් පාටට බැදෙනකොට ඉතින් තියාගන්න ඕන. අපි මේ ලුණු පේස්ට් එකට අපි දාලා තියෙන ලුණු චොප් කරගත්ත එකට සුදු ලුණු දාලානේ චොප් කරගත්තේ. ඒ හින්දා අපි ආයෙත් සුදු ලුණු දාන්නේ නැහැ. තව ටිකක් මේක රන්නම් පාට වෙනතුරු මේ ටිකක් තව පාට වැටෙනකම් මේක මෙහෙම තෙලේ තැම්බෙන්න අරිනවා. අපි මේකට 3-5 අමු 3-5යි මිරිස් කුඩුයි දාලා මේ කබලේ පොඩ්ඩක් බැද ගන්නවා. ඒකට රස වැඩි වෙනවා. ඒ නිසා මේ අපි මේ කබලේ බැදගෙන අපි මේ මිශ්‍රණයට දාගන්නයි හදන්නේ. අපි මේ බැදගත්තු මේ 3-5 ටික අපි දැන් මේ මිශ්‍රණයට දාගන්නවා. අපි ටිකක් හඳි ගා ගන්න. ඊට පස්සේ අපිට තව තියෙන මාළු දාගන්න. අපි මේ මාළු ටිකත් තේල් දානවා. අපි විශේෂයෙන් කියන්න ඕනේ අපි මේකට ගත්තේ මේ සැමන් පින්කල මාළු නෙමෙයි සැමන් බෝලු කම්බල තමයි ගත්තේ. එතකොට මේ සැමන් වලට වඩා රසයක් එනවා.
ඒක තමයි අපේ ගෙදර සාමාන්‍යයෙන් හදන්න රෙඩි සැමන් කන්න රෙඩි කැමැත්තක් නැහැ. ඊට පස්සේ අපි දාන්න ඕනේ ගම්මිරිස්. සමහර දෙකක් දැම්මා. ටිකක් සැරට කනවා අපේ ගෙදර අය. අයිනේ ගරම් මසාලා ටිකක් දානවා. මේක දැම්මම ගොඩක් රසයි. මේක හිනා වෙන්න එපා. සාමාන්‍යයෙන් මේක දානවා. ටික රසයි මේක දැම්මම මේ බිරියානි මික්ස්චර් එක, පවුඩර් එක. ඒකෙන් චුට්ටක් දානවා අපි. මේක අපේ රෙසිපියක් ඈ. දැන් අපි මේකට සෝයා සෝස් ටිකකුයි टोमेटो सॉस टिककुई දාගන්න. අපි තාම ලුණු දැම්මේ නෑ. දැන් අපි ලුණු දාන්නයි හදන්නේ. ඔන්න මේක ලුණු දාගන්නවා. ලුණු දාලා කලවම් කරගෙන දැන් සුවඳක් එනවා හොඳ සුවඳක්. අපි දැන් ඉතිරි වෙලා තියෙන්නේ අල්ල ටික පොඩි කරගත්තු අල්ල ටික ඒ ටිකක් දාගමු. අපි හදාගත්තු දේවල් ටික ඔක්කොම දාගත්තා. මේ වගේක් තියෙනවා. අපි දැන් මේක හදාගෙන ඉවරයි. මේ පේස්ට් එක අපිට දැන් තියෙන්නේ ඩෝ එක බනිස් ටික හදා ගන්න. මේ අපි හොඳට සීල් කරලා අනාගත්තු පිටි එක සීල් කරලා තිබුණේ. මේව තමයි තියෙන්නේ. ඔන්න බලන්න. මේ පිටි එක. අපි මේකට මේ පාන් පිටි ටිකක් දාගත්තා. මොකද අතේ ඇලෙන්න ගත්තා. දැන් මේක අපි බෝල කර ගන්න ඕනේ. බෝල වලට කඩා ගන්න ඕනේ. අපි දැන් ඒක කරගමු. අපි දැන් මේ ආකාරයට බෝල 20 ගානකට කඩා ගත්තා. එක බෝලයක් ග්‍රෑම් 100ක් වගේ වෙන්න තමයි කඩාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට අර පේස්ට් එක දාලා හදා ගන්න ඕනේ. බලමු දැන් ඒක හදා ගන්න විදිය. දැන් අපි මේ ආකාරයට පේස්ට් එක දාලා මේ විදියට අපි ඒක නවා ගන්නවා. නවාගෙන අපි ඒක ට්‍රේ උඩින් තියා ගන්නවා. මේ ආකාරයට අපි මේ ඔක්කොම පිටි බෝල ටික ලෑස්ති කරගෙන oven එකට දාමු. මේ ආකාරයට මේ අපි ටී බෑග් එකක් පොඟවලා මේ විදිහට උඩින් ගානවා. ඒක ටිකක් කලර් එක එන්න.
එහෙම තමයි අපි දැන් කරන්නේ. මේ ආකාරයට අපි oven එකට 180 උෂ්ණත්වයට විනාඩි 10ක් 15ක් බේක් කරගන්නවා. ළමයි වුණ බලන්න කලින් තිප්පට වඩා ගොඩාක් පිපිලා ලස්සනයි නේද? අපි දැන් මේකට උඩින් බිත්තර සාල් ටිකක් ගෑවා. ඒක මට වීඩියෝ කරගන්න බැරි වුණා. අපේ මාළු පාන් ටික ඔන්න දැන් හරි. අපි දැන් බාන්නයි හදන්නේ. ඕන ළමයි අපේ මාළු පාන් එක හරි. අපි මේකට උඩින් ඔයාලට පෙන්වුවේ නෑ. ඉතින් පෙන්වන්න බැරි වුණා වීඩියෝ කරගන්න. මේ බටර් කෑල්ලක් අරගෙන උඩින් ගෑවා. එතකොට තමයි මේ ෂයින් එකට එන්නේ. තාම අල්ලන්නවත් බෑ උණුයි. ඉතින් තව ටිකකින් රස බලන්නම්.